කොස් අපි අද රියැක්ට් වීඩියෝ එකක් කරන්නේ අද කරන්නේ කුගරි වීඩියෝ එක. හරිද? කොස් තියනවා අද ගමකට ගන්න. හරිද? දැන් අපි උයන ගමන් ඉන්නේ. අපි ගිහිල්ලා බලමු මොකක්ද වෙන්නේ කියලා. හායි. මෙයානම් දන්නවා ඇති ගොඩක් අය. මගේ අනික් channel එකේ ඉන්න කෙනෙක්. අනිල්. ඕකේ. මේ කොස් ඇවිල්ලා තඹක කොස්. තව කොස් එකක් තැම්බෙනවා. අනිත් කොස් එක රයිස් කුකර් එකේ තැම්බෙනවා. කොස් දවසක්. හරිද? කොස් මාමාගේ දින. ඉන්න අපේ පොල් ගාන සහ කොස් ගෙඩි කඩන්න අතිමහත් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරපු හංසික. ආ යාළුවනේ කොහමද? දැන් පොල් ගානවා. හරිද? මාව පොල් ගානවා. අදනේ ඔක්කොම කොස් හදනවා මේ තව කොස්. ලෝඩ් දෙනවා 1යි 2යි 3යි 4යි මේක තම්බලත් නැහැ. ලෝඩ් තැම්බෙච්ච කොස් තියෙනවා 3ක්. තව තම්බල. හරි දැන් අපි කිරි ටික දාගත්තා. කිරි ටික දාගෙන දැන් ෂේප් එකේ යනවා වැඩේ. අවුල කියන්නේ මේ කිරි මදි. ඒ කියන්නේ තව ගොඩක් තියෙනවා හදන්න. කිරි මදි වීගෙන ඉන්නේ. ඒ කියන්නේ ඉතලා දැන් මේ අපි දෙපාරක් මිරිගුවා මේ පොල්. හරිද? දැන් ඉතින් කරන් දෙයක් නැහැ. දැන් ආයෙ තුන් පාරකුත් මිරිගලා උපරිම කිරි ටික අපි ගන්න යන්නේ. හැදීගෙන එනවා මේක මරු 2000 years later. හරි දැන් අපි කිරි දාලා ඉවරයි කොස් එකට. දැන් මේ චොට්ටක් ලුණු ටිකක් සුදු ලුණු ටිකක් බැදලා මිරිස් ටිකක් බැදලා කොස් එක දාන්න යන්නේ. මේ කොස් එකට ඒක දැම්මා. තව කොස් එකක් හැදෙනවා. මේකට තමයි මේක දාන්න ඕනේ. මම තාම ලුණු ටික බැදෙනවා. කොස් වැඩේ අවසන් අදියේ ඉන්නේ. කොස් එක කොහමද නැගලා යනවද? වැඩේ නැගලා යනවා සුපිරි. චිකන් කපන්නේ. මේ මු කිසි වැඩක් කරේ නෑ. හරිද? යකෝ මේ චිකන් ගෙනල්ලා තියෙන්නේ චිකනුයි කොසුයි කන්න යන්නේ. දැන් චිකන් එක සුද්ධ කරන්න කපන්න මෙයා තමයි බාර කරලා තියෙන්නේ. බලමු චිකන් එක අද කන්න පුළුවන් වුණොත් හොඳයි. හරිද? අර එක්කෙනෙක් අතන වැඩ. එයා කොම් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට තමයි මේක යන්නේ. කොහොම හරි උදේ ඉඳලා හවස වෙනකන් දැන් දවසක්ම ඉවුවා. වෙලාව 7:12යි. පටන් ගත්තේ කීයද? පටන් ගත්තේ 12ට විතර. 12ට විතර. දවල් 12 ඉඳන් රෑ 7 වෙනකන් කොස්සු වෙනවා. තාමත් වෙනවා. තාම තව චිකන් එක්කුත් හදලා තමයි කන්න දෙන්නේ. බත්තු යන්න හිතනවත් නෑ. ඔව් බත්තු යන්නත් ඕන. හරිද? ඉතින් හරිම සතුටුයි මේ වැඩේ ගැන මොකද්ද හිතෙන්නේ දැන්? වැඩේ මරු. දවසේ මුයන එක සුපිරි. ඒ අපි දවස් කාලා නැහැ සිරාවට නේ? නෑ දවසම කාලා නෑ. දවසම කාලත් නැහැ මේ. අද දවසම කොස් වෙනින් බලාගෙන හිටියේ. ඔව්. තවත් බලාගෙන ඉන්න වෙනවා. තවත් උයනවා.